අද අපේ පාඩම true false attack. මොකද්ද මේ true false attack කියන්නේ? මේ පාඩම අපි අද පටන් ගන්න 45 වෙනි පිටුවෙන් true false attack. එකම ඉත් එකට opponent ගේ ඉත් දෙන්නෙක්ගෙන් attack වෙලා තියෙනවා නම් එක piece එකකට opponent ගේ pieces දෙකකින් attack වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා true false attack කියලා. එතකොට මේ 45 වෙනි පිටුවේ ඔයාලට true false attack එකට examples ටිකක් දීලා ඒක ගැන පොඩි විස්තරයක් දීලා තියෙනවා. එතකොට ඒ ටික හොඳට කියව ගන්න. ඊට පස්සේ 46 වෙනි පිටුවේ අපි පළවෙනි example එකට යන් taking a piece which is attacked twice. ඒ කියන්නේ pieces දෙකකින් attack වෙලා තියෙන කීත්තව හොයාගන්න තියෙන. අපි දැන් මේක වයිට්මු මේක බැලුවොත් එහෙම අපේ මේ රොක්ලා දෙන්නගෙන්ම මෙන්න මේ bishop එක attack වෙලා තියෙනවා. හැබැයි මේ bishop guard වෙලා තියෙන්නේ opponent ගේ rook ගෙන් විතරයි. එක ඉත්තෙක්ගෙන් විතරයි ගාඩ් වෙලා තියෙන්නේ බත් ඉත්තෝ දෙන්නෙක්ගෙන් ඇටැක් වෙලා තියෙනවා. එහෙනම් අපිට මේක ලේසියෙන්ම මේ රුක්ලා දෙන්නගෙන් කැමති රුක් කෙනෙක්ගෙන් පළවෙනි කැප්චර් එක කරන්න පුළුවන්. කැමති එක්කෙනෙක්ගෙන් ඉස්සලාම මේ බිෂොප් එක කැපුවොත් එයා රුක් එක කැපුවොත් අපිට අනිත් රුක් එකෙන් කපන්න පුළුවන්. එතකොට අපිට ඔටෝමැටිකලි බිෂොප් කෙනෙක් අප් වෙන්න පුළුවන්. මේ බිෂොප් එක කපා ගන්න පුළුවන්. දෙවෙනි එක්සැම්පල් එක බ්ලැක්ට තියෙන්නේ ඉස්සලාම මේකේ හොයාගන්න මොන ඉත්තද ඉත්තෝ දෙන්නෙක්ගෙන් ඇටැක් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ පුළුවන් ඒ ඉත්තව කාගෙන්ද ඉස්සෙල්ලා කැප්චර් කරන්න කියලා බලලා කැප්චර් කරගන්න. එතකොට මේ වගේ තමයි මේ 46 වෙනි පිටුවේ කරන්න තියෙන්නේ. හැම වෙලේම හැම පසල් එකම ඉස්සෙල්ලාම බලන්න කොයි ඉත්තද ඉත්තෝ දෙන්නෙක්ගෙන් ඇටැක් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ යාව කැප්චර් කරන්න තියෙන්නේ. එතකොට 47 වෙනි පිටුවේ ඒ විදිහමයි කරන්න තියෙන්නේ. 46 කියන පිටු දෙකේම මේ විදිහ ඉත්තු දෙන්නකින් ඇටැක් වෙලා තියෙන ඉත්තව හොයාගෙන කපලා අයින් කරන්න තියෙනවා. මේ පිටු දෙකෙන් ඔය වැඩේ තමයි වෙන්නේ. මේක අනිවාර්යෙන් ඔයා chess tournaments වල හරි chess games play කරද්දී අනිවාර්යෙන් apply කරලා බලන්න. ඔයාට game එක දිනන්න chance එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා ගන්න. අපි ඊළඟ වීඩියෝ එක upload කරපු ගමන් ඔයාලට ඒතකොට notification එකක් එනවා.